Learn Azure with Lucky සිංහල YouTube channel එකෙන් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම වෙනදා වගේ මටත් සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්. ඉතින් ඔයාලා මේ මමත් එක්ක අද එකතු වෙලා ඉන්නේ තවත් අලුත් playlist එකක අලුත් වීඩියෝ එකක් එක්කයි. මේ playlist එකේ නම තමයි All Products and Services in Microsoft Azure කියන playlist එක. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන products සහ services කිහිපය අනුපිළිවෙලට පෙළගස්සුවාම මුලින්ම තියෙන Azure Advisor කියන service එක ගැනයි. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න කලින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ තාමත් අපේ Learn Azure with Lucky සිංහල YouTube channel එක subscribe කරන්නේ නැතුව නම් දැන්ම මේ වීඩියෝ එකට පහළින් තියෙන සුදු පාට subscribe button එක එකපාරක් press කරන්න. ඊට පස්සේ එහා පැත්තෙන් pop up වෙන notification bell icon එකත් press කරලා all notifications press කරන්න කියලා මම ඔයාලා හැමෝටම මතක් කරනවා. එතකොට මම වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන්ම කාටවත් කලින් ඔයාට ඉස්සෙල්ලාම බලන්න පුළුවන්. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එක පටන් ගමු. මේ all products and services in Microsoft Azure කියන playlist එකේ පළමු වීඩියෝ එකේදී මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන Azure Advisor කියන service එක ගැන කෙටියෙන් හඳුන්වලා දෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මේ all products and services in Microsoft Azure කියන playlist එකේ ඊළඟ වීඩියෝ එකේදී එහෙමත් නැත්නම් දෙවෙනි වීඩියෝ එකේදී Azure AI Anomaly Detector කියන service එක ගැන මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මෙහෙම කොටස් විදියට ඔයාලත් එක්ක කතා කරන්න ප්‍රධානතම හේතුව තමයි මේ Microsoft Azure කියන්නේ ඉතාමත් පුළුල්ව පරාසයකට විදිලා යන ප්‍රොඩක්ට් එකක් නිසා ඉතාමත් සෙමින් වගේම පියවරෙන් පියවර සරලව සහ කාටත් තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයට ඔයාලත් එක්ක විස්තර කතා කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපේ පියවරෙන් පියවර මේ Microsoft Azure කියන public cloud platform එක ගැන වීඩියෝ සීරීස් එකක් විදියට ඉදිරියට ඉගෙනගෙන යමු. මේ Microsoft Azure කියන public cloud platform එකේ කුමක්කෝ instance එකක් deploy කිරීම සඳහා best practice එකක් විදිහට අනුගමනය කිරීමේදී උදව් වෙන service එකක් විදිහට මේ Azure Advisor කියන service එක හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ Azure Advisor කියන service එකෙන් customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් වෙන ඔයා භාවිතා කිරීමට අපේක්ෂා කරන Azure resources වර්ග තවදුරටත් වැඩිදියුණු කිරීමට උදව් වෙන resource configuration සියල්ලක්ම සහ usage telemetry එක ඇනලයිස් කරලා දෙනවා. මීට අමතරව ඔයා භාවිතා කිරීමට අපේක්ෂා කරන Azure resources වල cost එක අඩු කරලා performance එක, reliability එක සහ security එක වැඩිදියුණු කිරීමටත් අවශ්‍ය වෙන solutions වර්ග ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ Azure Advisor කියන service එක Microsoft ආයතනය මගින් තමන්ගේ customers ලට එහෙමත් නැත්නම් end users ලට Azure portal කියන web based application එකේ GUI එක හරහා නොමිලේ access කිරීමටත් අවස්ථාව ලබා දෙනවා. ඉතින් මම ඔයාලට කියලා දුන්න මේ කරුණු වලට අනුව මේ Azure Advisor කියන service එක ගැන තවදුරටත් සරලව පැහැදිලි කරනවා නම් මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන කුමක්කෝ product එකක් හෝ service එකක් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට ගැළපෙන ආකාරයට නිවැරදිව optimize කරගන්නේ කොහොමද කියලා customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් කියන ඔයාට මේ Azure Advisor කියන service එක මගින් උපදෙස් ලබා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ මෙච්චර වෙලා ඔයාලට පැහැදිලි කරලා දුන්න ආකාරයට මේ Azure resources වර්ග භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු cost effectiveness එක, performance එක, reliability එක, security එක සහ operational excellence එක යනාදී වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට ගැළපෙන ආකාරයට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම සඳහා personalized recommendations වර්ග පහක් මේ Azure Advisor කියන service එක හරහා Microsoft ආයතනය මගින් තමන්ගේ customers ලට එහෙමත් නැත්නම් end users ලා වෙන අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ Microsoft Advisor කියන service එකේ තියෙන GUI dashboard එකෙන් customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් කියන අපිට Azure tenant එකට අදාළ සියලුම subscriptions යටතේ තියෙන ඒ personalized recommendations වර්ග මොනවද කියලා පෙන්වලා දෙනවා.
මීට අමතරව මේ පර්සනලයිස් රෙකමෙන්ඩේෂන්ස් වර්ග 5 එකින් එකට ක්ලික් කර සිලෙක්ට් කිරීමෙන් ඒ රෙකමෙන්ඩේෂන් වර්ගයට අදාළව තියෙන තවත් වැඩිදුර විස්තර ඔයාලට දැනග ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ පර්සනලයිස් රෙකමෙන්ඩේෂන්ස් වර්ග 5 ගැන මම ඔයාලට මෙතනින් එහාට කෙටියෙන් හඳුන්වලා දෙන්නම්. මේ කොස්ට් රෙකමෙන්ඩේෂන්ස් කියන රෙකමෙන්ඩේෂන් එක මගින් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට අදාළව භාවිත කිරීමට අපේක්ෂා කරන ඇසුව රිසෝසස් වර්ග මොනවද යන්න හඳුනාගෙන ඒ ඇසුව රිසෝසස් වර්ග මැනවින් ඔප්ටිමයිස් කිරීමට වගේම ඒ ඇසුව රිසෝසස් වර්ග සඳහා ගෙවිය යුතු කොස්ට් එක අඩු කිරීමට අවශ්‍ය කරන සහයෝගය කස්ටමර් කෙනෙක් එහෙමත් නැත්නම් ඉන්ඩියුසර් කෙනෙක් කෙන ඔයාට අවස්ථාව ලබා දෙනවා. මේ security recommendations කියන recommendation එක මගින් Microsoft Defender for Cloud කියන multi cloud security service එක කරා security breaches ඇතිවීමට තුඩු දෙන threat වර්ග සහ vulnerabilities වර්ග හඳුනා ගැනීමටත් සහ ඒවා prevent කර protect කර ගැනීමටත් අවශ්‍ය කරන සහයෝගය customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් කෙන ඔයාට අවස්ථාව ලබා දෙනවා. මේ reliability recommendations කියන recommendation එක මගින් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට අදාළව තියෙන critical applications වල නෝරදවාම තිබිය යුතු continuity එක සාධනය කිරීමටත් සහ ඒ critical applications දැන් පවතින මට්ටමේ සිට තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය කරන සහයෝගය customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් වෙන ඔයාට අවස්ථාව ලබා දෙනවා. මේ operational excellence recommendations කියන recommendation එක මගින් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට අදාළව භාවිත කිරීමට අපේක්ෂා කරන Azure resources වර්ග ඔයාගේ environment එකට ගැලපෙන ආකාරයට සකස් කිරීමට සහ work flows වර්ග ඉහළ කාර්යක්ෂමතාවයකින් පවත්වා ගැනීමටත් ඒ Azure resources වර්ග නිවැරදිව manage කිරීමට සහ best practice එකක් විදිහට ඒ Azure resources වර්ග නිවැරදිව deploy කිරීමටත් අවශ්‍ය කරන සහයෝගය customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් වෙන ඔයාට අවස්ථාව ලබා දෙනවා. මේ performance recommendations කියන recommendation එක මගින් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට අදාළව තියෙන critical applications වල performance එක දැන් පවතින මට්ටමේ සිට තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය කරන සහයෝගය customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් කියන ඔයාට අවස්ථාව ලබා දෙනවා. මේ personalized recommendations වර්ග 5 ගැන තවත් වැඩිදුර විස්තර එක්ක මම ඔයාලට Azure Advisor කියලා වෙනම playlist එකකින් videos අරගෙන එන්නම්. ඉතින් මම මේ වීඩියෝ එකේ මෙච්චර වෙලා ඔයාලට පැහැදිලි කරලා දුන්න ආකාරයට අනුව මේ personalized recommendations වර්ග 5 මේ Azure Advisor කියන service එකේ තියෙන GUI dashboard එකේදී use කරන්නේ කොහොමද කියලා ඔයාලට මම කෙටියෙන් කියලා දෙන්නම්. ඉතින් ඒ අනුව add files කියන බටන් එක ක්ලික් කරලා filters වර්ග add කිරීමෙන් customer කෙනෙක් එහෙමත් නැත්නම් end user කෙනෙක් වෙන ඔයාගේ Azure tenant එකට අදාළව තියෙන සියලුම specific subscriptions වර්ග සහ resources type වර්ග සඳහා මේ personalized recommendations වර්ග 5 අතරින් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට ගැළපෙනම recommendation වර්ගය හෝ කිහිපය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ Azure Advisor කියන service එක ඕනෑම customer කෙනෙකුටම එහෙමත් නැත්නම් end user කෙනෙකුටම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන service එකක් නිසා මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන Azure API management කියන service එකටත් Azure application gateways කියන service එකටත් Azure app service කියන service එකටත් Azure SQL server කියන service එකටත් Azure database for MySQL server කියන service එකටත් Azure database for PostgreSQL server කියන service එකටත් Azure public IP addresses කියන service එකටත් Azure Synapse Analytics කියන service එකටත් Azure cognitive services කියන service එකටත් Azure Cosmos DB කියන service එකටත් Azure Data Explorer clusters කියන service එකටත් Azure Data Factory කියන service එකටත් Azure Databricks කියන service එකටත් Azure Express Routes කියන service එකටත් Azure Front Doors කියන service එකටත් Azure HD Insights කියන service එකටත් Azure IoT Hub කියන service එකටත් Azure Key Vault කියන service එකටත් Azure Kubernetes කියන service එකටත් Azure Log Analytics Workspaces කියන service එකටත් Azure Cache කියන service එකටත් Azure Cache for Redis Server කියන service එකටත් Azure Storage Account කියන service එකටත් Azure Traffic Manager Profile කියන service එකටත් Azure Virtual Network Gateways කියන service එකටත් Azure Virtual Machines කියන service එකටත් Azure Virtual Machines Scale Sets කියන service එකටත් සහ Azure Availability Sets කියන service එකටත් මේ personalized recommendations වර්ග 5 අතරින් ඔයාගේ සංවිධාන ආයතනයට හෝ ව්‍යාපාර ආයතනයට ගැළපෙනම recommendations වර්ගය හෝ කීපය සිලෙක්ට් කර ගැනීමට හැකියාව තියෙනවා.
ඉතින් මම මෙච්චරලා කියපු මේ හැම සර්විස් එකක් ගැනම එකිනෙකට all products and services in Microsoft Azure කියන මේ playlist එක යටතේ තේරෙන සරල සිංහලෙන් තවත් වැඩිදුර විස්තරات එක්ක ඔයාලට කියලා දෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේවා ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ Learn Azure with Lucky කියන සිංහල YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන products සහ services කීපය අනුපිළිවෙලට පෙළගස්සුවාම මුලින්ම තියෙන Azure Advisor කියන service එක ගැන ඔයාලට සරලව හඳුනන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මම මේ කියපු දේවල් ඔයාලට හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකෙන් මොනවාද දෙයක් ඔයා ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන Azure Advisor කියන service එක ගැන ඔයාලට හිතුණු දේවල් තියෙනවා නම් සහ ඔයත් මේ ගැන දන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ පහළින් තියෙන comment section එකේ දාන්න. ඒ වගේම මේ Microsoft Azure කියන public cloud platform එකේ තියෙන Azure Advisor කියන service එක ගැන දැනගන්න ඔයගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අමතක නොකර share කරන්න. එහෙනම් මම ආයේ මේ all products and services in Microsoft Azure කියන playlist එකේ දෙවෙනි වීඩියෝ එකේ නැවතත් ඉක්මනට මම බලාපොරොත්තු වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් sign out වෙනවා.